Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්නේ study log එකක්. ඉතින් ඔක්කොටම කලින් කාලේ ඉන්න ඕනේනේ. ඒක නිසා මම මෙතනට ආව මොන හරි කන්න. මම අද පාඩම් කරන්න library යනවා. මට නම් පුදුම ලක් එකක් තියෙන්නේ. මම කුඩේ අමතක කරලා આવොත් හයියෙම වහිනවා. ඉතින් වැස්ස පායනකම් මම මෙතෙන්ට වෙලා ටයිම් පාස් කර ඉන්නවා ඉතින්. A few moments later. දැන් මං එතනින් එළියට ආවා. වැස්ස පායපු හින්දා මං දැන් මේ ලයිබ්‍රරියට යන ගමන් පේනවනේ අහස. පාරක් වෙච්ච නිසා මම වීඩියෝස් මොකුත් ගන්න නැතුව කෙලින්ම ටේබල් එකට ඇවිත් වැඩ පටන් ගත්තා. ඒකට මම ටු-ඩු ලිස්ට් එක හදාගත්තා. ටු-ඩු ලිස්ට් එක හැදුවට පස්සේ තමයි මම තේරුම් ගත්තේ අද දවසම මට කරන්න තියෙන්නේ බයෝ නේද කියලා. බලමු මම කොහොමද වැඩ ටික කරන්න කියලා. Oh, stress. Oh my god, stress. Oh my god. මම ටු-ඩු ලිස්ට් එකට බයෝ එසේ 3ක් ලියන්න දාගත්තා. ඉතින් ඒ එසේ වල ටොපික් ටික තමයි මම මේ දැන් ලියාගන්නේ. A few moments later. guys මම අලුත් පෙන් පවුච් එකක් ගත්තා. ඕනි කරන දේවල් ටිකක් අරගෙන දැන් මම මේ පාඩම් කරන්න තමයි හදන්නේ. එකටම මට බයොලොජි වල රෙකෝඩින් එකක් තමයි බලන්න තිබුණේ. මේක කලින් බලපු පාඩමක් නිසා මට ඕන පාර්ට්ස් විතරයි මම රෙකෝඩින් එකේ බලන්නේ. ඊට පස්සේ මතක තියාගන්න අමාරු කොටස් වලට ෂෝට් නෝට් එකක් මම ඒ ගමන්ම හදාගන්නවා. මම ඉතින් ඔයාලට කලින් vlogs වලත් බයොලොජි පාඩම් කරන්න කොහොමද කියලා ඔයාලට කියලා තියෙනවනේ. මට ඒ ටාස්ක් එක ඉවර කරන්න පැය 3ක් ගියා. A few moments later. ඊට පස්සේ මට දෙවෙනි මෙන්න මේ කෙටි ප්‍රශ්න ටික බලන්න. මේකෙන් මම ප්‍රශ්න 60ක් මාර්ක් කරගත්තා. එතෙන්ට එනකම් බලන්න තමයි මට තියෙන්නේ. ඒ ප්‍රශ්න ටිකත් ඔක්කොම මම බලලා ඉවර කරා. දැන් තියෙන්නේ ඊළඟ වැඩේට යන්න. මට දැන් තියෙන්නේ තව රෙකෝඩින් එකක් බලන්න. ඒක නම් ලැප් එකේ බලන්න වෙන්නේ නැහැ. ඒක බලන්න වෙන්නේ ෆෝන් එකේ. මම එක දිගට රෙකෝඩ් කරේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ බැටරි ලෝ. දැන් ටිකක් හොඳටම හවස් වෙලා මට බඩ කෙනේ. ඒක හින්දා මම ලයිබ්‍රරි එකෙන් ආවා. මෙන්න මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක ගාව පේන්නේ. ඊට පස්සේ අම්මා හදලා තිබුණා සමරසබත් ඒ කන්න මම පාක් එකට ආවා. ලයිබ්‍රරි එකේ කන්න තැනක් නැහැ. නැත්නම් තව ටිකක් වෙලාවක් මම එතන ඉන්නවා. අද මෙන්න මෙතන මේ ප්‍රින්සස්ගේ බර්ත්ඩේ ෂූට් එකක් තියෙනවා.
එතන මල් වැටිලා මාරම ලස්සනයි. ඉතින් මං ආයෙත් මේ බයොලොජි තමයි පාඩම් කරන්න හදන්නේ. ඉතින් මට බයෝ එස්සේ දෙකක් පාඩම් කරන්න තියෙනවා. දැන් මම ඒක තමයි මේ පාඩම් කරන්නේ. වැඩ ටික නම් ඔක්කොම ඉවරයි. දැන් මං ගෙදර යන්න තමයි මේ හදන්නේ. මෙන්න මේකත් අරගෙන හැමෝම මම බස් එකට ආවා. ඉතින් guys අදට මෙතනින් මේ vlog එක ඉවරයි. ආයෙ vlog එකකින් හම්බ වෙනකම් bye. Thank you for watching.